සුබ දවසක් ඔයගොල්ලෝ හැමෝටම කතා බහට යන්න කලින් ඔයගොල්ලෝ මේ ප්ලේ කරන වීඩියෝ එක බලලා ඉන්නකෝ. ඕනෑම සංඛ්‍යාවක් අපි 1 10ත් අතරට ගේන්න ඕනේ. පැහැදිලිද? ඕනෑම සංඛ්‍යාවක් මේ තමයි මීට අවුරුදු 2කමාරකට කලින් මගේ channel එකේ දාපු පළවෙනි වීඩියෝ එක. එතකොට ඔයාලට පේනවා ඇති මේ වීඩියෝ එක මම යටින් තියලා කැමරාවේ යටින් ෆෝන් එකේ තියලා යටින් තියලා පටන් ගහපු වීඩියෝ එකක්. එතකොට මට YouTube ගැන කිසිම අදහසක් නැතුව පටන් ගත්ත මේ වීඩියෝ එක දැන් අවුරුදු 2කමාරක් මම මේ කතා කරන්නේ මොනටයිස් වෙනකන්. ඒ කියන්නේ මේ වෙනකන් සබ්ස්ක්‍රයිබර්ස්ලා 33000කට ආසන්නව දැන් ඉන්නවා. මේ වෙනකන් මම කරපු දේවල් මේ channel එකේ කරපු දේවල් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න සහ මොනටයිස් වෙනකන් කරපු දේවල් ගැන කතා කරන්න යන්නේ. හරි. එතකොට ඔයගොල්ලෝ ගොඩක් අය YouTube channel එකක් පටන් ගන්නේ ඉන්කම් එකක් හොයන්නනේ. මම YouTube channel එක පටන් ගත්තේ ඉන්කම් එකක් හොයන්න නෙමෙයි. හරි. එතකොට මට ආසාවක් තිබුණා මේ වැඩේ කොහොමද වෙන්නේ? මට channel එකක් දැක්කහම ලොකු channel දැක්කහම මට ආසාවක් හිතුණා මේ වැඩේ පටන් ගන්න ඕනේ මමත් channel එකක් කරන්න ඕනේ කියලා. එතකොට මට හරි නිච් එකක් තිබුණේ නැහැ නේ. හරි නික් එකක් තිබුණේ නැහැ වැඩේට මොකද්ද මම ගන්න කැටගරි කියලා. එතකොට මම ස්ටාර්ට් කරා. ඉස්සලාම ඔයගොල්ලන්ට කියන්න ඕනේ මේ channel එක පටන් ගන්න කලින් යාළුවෝ ටිකක් එක්ක ඉඳලා channel එක පටන් ගත්තේ. එතකොට ඒ වැඩේ හරියට කරගන්න උනේ නැහැ කොරෝනා ප්‍රශ්න නිසා. ඊට පස්සේ තමයි මම කොරෝනා සීසන් එකකින් පස්සේ මේ channel එක පටන් ගන්නෙ. ඊට පස්සේ මට idea එකක් ආවා මම දන්න දේ තමයි මම කරන්න ඕනේ කියලා. එතකොට මම පටන් ගත්ත ඉස්සලාම මේකේ maths පාඩම් ගන්නන්න. හරි. ඔයගොල්ලෝ මේ channel එකේ පල්ලෙහාට ගිහපුවාම දැන් ඔයාලට මේ side එකේ play වෙන්නෙත් ඒ වගේ වීඩියෝ එකක්. එතකොට මම ඒ පටන් ගත්ත maths ටියුටෝරියල් කරන්න පටන් ගත්තා. එතකොට දැන් අවුරුදු 2කමාර ඇතුළේ මම මේනොට වීඩියෝ 1000කට කිට් වෙන්න දාලා තියෙනවා. එතකොට මට මේ channel එක අතරේ මට කරන්න ඕන දේවල් මං අත්දැකීම් ගොඩක් දේවල් මේකෙන් ඉගෙන ගත්තා. එතකොට මං වීඩියෝස් 200ක් විතර දානකොට මට හිතුණා මේ channel එක දැන් කිසිම දෙයක් වෙන්නෙත් නැහනේ. වීඩියෝ බලන්නෙත් නැහනේ කට්ටිය. ගොඩක් අය මේකට කමෙන්ට් එකක්වත් දාන්නේ නැහනේ. මට පොඩි අවුල් හැඟීමක් ආවා. ඉතින් මම ඒවට වැඩේ ඇතෑරියේ නැහැ. දැන් ගොඩක්ම මේන් ෆෝකස් එක වෙන්නේ ගොඩක් අය ටාගට් කරන්නේ ඔයාලා කරන බිස්නස් එකට ඔයාලා කරන දැන් ගොඩක් අය ට්‍රැවල් වීඩියෝ ගොඩක් අය ඔයාලගේ ඩේ ටු ඩේ ලයිෆ් ඒවා ඊට පස්සේ කුකරි channel ඊට පස්සේ ගොඩක් අය ස්පෝර්ට් channel ගේමින් channel ගොඩක් අය කරනවානේ ස්ට්‍රීම් channel. එතකොට මම දැන් මේන් ටාගට් එක දැන් මොන්ටයිස් කියන කතන්දරේ මොකද්ද? මොන්ටයිස් කියන්නේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000කුයි watch hours 4000කුයි හැදෙන්න ඕනේ. එතකොට ඔය කියන කතන්දරේ මෙහෙමයි වෙන්නේ. දවස් 365ක් ඇතුලේ දවස් 365ක් ඇතුලේ මොනටයිස් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඔය කියන සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000කුයි watch hours 4000කුයි එකතු වෙන්න ඕනේ. එතකොට ඊළඟ ඕකේ තව ඔය YouTube partner program එකේ වෙනසක් වෙනවා. ඔයා සබ්ස්ක්‍රයිබර්ස් 1000ක් හදන අතරේ ඔයාට පුළුවන් වුණොත් ෂෝට් වීඩියෝස් වලට මිලියන 10ක් හදාගන්න. දැන් ඕකේ ගොඩක් අය වෙලා දිනවා මේ දවස් 90ක් අතරේ හදාගන්න ඕන කතන්දරයක් ඇවිල්ලා දිනවා අලුත් YouTube කතන්දරෙත් එක්ක. එතකොට මිලියන ෂෝට් views මිලියන 10ක්. එතකොට ෂෝට් views වලින් watch hours count වෙන්නේ නැහැ. ඔක තමයි කතන්දරය. එතකොට ඔයාට පුළුවන් ෂෝට් channel එකක් විදිහට යන්න. නැත්නම් ඔයාට පුළුවන් long videos channel එකක් විදිහට යන්න. හරි. එතකොට මට මේක අදහසේ කිසිම අදහසක් තිබුණේ නැහැ. මං ඔහේ වීඩියෝ දාගෙන ගියා මේ channel එක ඇතුලේ. එතකොට කවුරුත් කියා දෙන්න කවුරුත් හිටියේ නැහැ. අදහසක් ගන්න කවුරුත් හිටියේ නැහැ. එතකොට මේකේ මම මොනටයිස් වෙන්නකම් මම මගේ channel එක මොනටයිස් වුණේ හරියටම channel එක පටන් අරන් අවුරුදු 2කට පස්සේ. මීට මාස 7-8කට කලින් මාස 6කට විතර කලින්. එතකොට මොනටයිස් වෙන්නකම් මම සබ්ස්ක්‍රයිබර්ස් 30000කට එහා හදලා තිබුණේ channel එකේ short videos වලට. එතකොට මගේ watch hours count වෙලා තිබුණේ නැහැ. එකතු වෙලා තිබුණේ නැහැ. එතකොට මට ටික ටික මේකේ pattern එක set වෙන්න ගත්තා. හරි. එතකොට මේක කරන්න ඕන දේවල් මොනවද කරන්න ඕන දේවල්. එතකොට මම ඒ සම්බන්ධව කතා කරන වීඩියෝ ඒ කියන්නේ YouTube සම්බන්ධව මම මේ channel එකේ කතා කරන්නේ education සම්බන්ධ දේවල්. එතකොට ඔයාලගේ අඩුපාඩු ඒ level exam වලට කොහොමද දාන්නේ ඔය සම්බන්ධ education දේවල් තමයි දාන්නේ. හැබැයි මගේ අනිත් channel එක මම link එක දාලා තියෙනවා description එකේ. ඒකේ කතා කරන්නේ YouTube සම්බන්ධව කරන්න පුළුවන් දේවල්. කොහොමද channel එකක් කරන්නේ? channel එකක් පටන් ගන්නෙ? channel එකක් කරා යන්නේ කොහොමද? ඔය කතන්දර මම ওই channel එක ඇතුලේ කතා කරනවා. ඒක මම link එක දාලා තන්න description එකේ.
ඔයගොල්ලෝ subscribe කරලා තියාගන්න. මම එතනින් එහාට වීඩියෝ එකේ ඒ සම්බන්ධව එකකින් කතා කරනවා. එතකොට දැන් මොනිටයිස් ඇප්ලයි කරනකොට දැන් ඔර watch hours උත් count වෙලා ඔය කාරණා කරනකොට ඔයාලා හිතනවා ඉතින් මේකේ ලොකු ඉන්කම් එකක් හොයන්න පුළුවන් කියලා. එතකොට ඔව් සමහර වෙලාවට සමහර channel වලට ලොකු ඉන්කම් හොයන්න පුළුවන්. සමහර ඒවා වගේ ලොකු ඉන්කම් එකක් හොයන්න බෑ. එයාලගේ කරන කැටගරි ගන්නවා. හරි. එතකොට සමහර channel තියෙනවා පිටරට audience එකක් ටාගට් කරන. එතකොට පිටරට audience වලට ගෙවන ප්‍රමාණය ads වලට ගෙවන ප්‍රමාණය වෙනස්. ලංකාවේ audience වලට ගෙවන ප්‍රමාණය වෙනස් වෙනවා. හරි. එතකොට දැන් මගේ channel එක subscribe උනේ ඒ කියන්නේ monetize කරගත්තේ මම කියවනේ 30000කට එහා ගිහිල්ලා කියලා. එතකොට මම ඒ වෙනකන් ඇතෑරියේ නැහැ. හරි. ඒ කියන්නේ මට ප්‍රධානම කාරණාව දුන්නේ මට මේකේ ඉන්කම් එකක් හොයන එක නෙමෙයිනේ. මට දුන්නේ මේකේ ආසාවට වැඩේ පටන් ගත්ත එක. එතකොට මම මේකේ වීඩියෝස් මම කියවනේ 1000කට එහා අංගෙන්න මම වීඩියෝස් දැම්මා කියලා. එතකොට ටික මේකේ පැටර්න් එක රටාව සෙට් වුණාට පස්සේ තමයි මම එතනින් එහාට ඒකට සම්බන්ධ වෙන්න තමයි වීඩියෝස් අනුගත කරේ. හරි. එතකොට ඕල්වලුන්ට දැන් සමහර අය පටන් ගන්න ඕනේ ආ channel එක පටන් කරා වීඩියෝස් දෙකක් තුනක් දානවා. මේක හරියන්නේ නැහැනේ. එතකොට මං ආයි මේ වැඩේ කරන්නේ නැහැනේ කියලා අතාරලා දානවා. එතකොට සමහර අයට එහෙම එකක් නැහැ. සමහර අයට channel එකේ දාපු පළවෙනි වීඩියෝ එකෙන්ම සමහර අයට watch hours count වෙනවා. නැත්නම් short views ටික count වෙනවා. එතකොට ඒක සාපේක්ෂ වෙන්නේ ඒ ඇල්ගොරිතම් එක ඩිටෙක්ට් කරගන්න විදිහට තමයි. හරි. එතකොට ඔයා කරන වගේ වීඩියෝ එකේ quality ඊට පස්සේ ඔයා කරන දේවල් තමයි ඔය channel එකෙන් ඩිටෙක්ට් වෙන්නේ. එතකොට YouTube කියන්නේ වෙනම කතන්දරයක් නිසා. හරි. එතකොට කොයි වෙලාවකවත් ඔයාලා දැන් ඔය FB pages වල මම කියන්නේ ඒක සමහර දේවල් මේ කතන්දරයට පටහැනි. එතකොට කියන්නේ නෑ ඔයාලා සමහර ඒවා දකින්නවත් ඇති මුදල් දීලා subscribe ගන්න එකක්. එතකොට සමහර ඒවා මම recommend කරන්නේ නෑ මේ දේවල්. මොකද තමත් අත්දැක බලලා තියෙනවා. ඒකට සමහර අය fake වැඩ කරනවා. ඒ කියන්නේ fake වැඩ කියන සල්ලි අරගෙන වැඩේ කරලා දෙන්නේ නැහැ. සමහර අය subscribersලා ගහලා දෙනවා. ඒකට ඒක හිටින්නේ නැහැ. ඒක අර original subscribersලා නෙමෙයි. ඒකට ඒවා ටික ටික ගැලවෙනවා සහ ඒක dead subscriberලා. මොකද ඔයාට හදන්න ඕනේ ඔයාගේ audience එකක් නේ. ඒ කියන්නේ ඔයා දැන් කරන දැන් මම කරන කැටගරි education නේ. එතකොට ඔයා දකින්නේ මං දාන audience එක. ඔයාට ඕනේ audience එකක් හදාගන්න ඕනේ. ඒ නිසා ඔයාගේ pattern එක ඔයා හදාගන්න. දැන් ඔයා හිතන්නකෝ ඔයා දර්බග්ගයක් ගහන. ඒ කියන්නේ ඔයා drum set එකක් ගහන වීඩියෝ ටිකක් දානවා. එතකොට ඔයාට ඒ audience එක set වෙන්නේ ඔයාට බලන්න ඕනේ set එකනේ. ඒ නිසා කිසිම දෙයක් fake විදිහට හදන්න එපා. මේක හදන්න මේ audience එක ඔයාට ඕනේ audience එක හදාගන්න ඔයාට ඕනේ විදිහට. හරි. ඒ කියන්නේ මේක බලන වීඩියෝ set එක බලන set එකක් හදාගන්න. මොකද subscribersලා පිටින් ගහගත්තා කියලා කේදරුමක් නැහැ. හරි. එතකොට සමහර අය හිතනවා ඇති sub counter පමණින් මොනිටයිස් වෙනවා කියලා මොනිටයිස් කරගන්න පුළුවන් කියලා. එහෙම වෙන්නේ නැහැ. හරි. එතකොට දැන් මේ වීඩියෝ එක දකින්න සමහර අය මාත් එක්ක ආගියු කරන්න පුළුවන් කොහොම කියන්න බෑනේ කියලා. හරි. එතකොට ආගියු කරන කායට අනිවාර්යෙන් මම රිප්ලයි එකක් දෙනවා මේකේ කොහොමද වෙන්නේ කියලා. හරි. දැන් ගොඩක් අය මේ කතන්දරේ මම එළියට දාන්නේ නැහනේ. YouTube කරන ගොඩක් දෙනෙක් එයාලගේ අර ආරම්භයේ කතා කරන්නේ නැහනේ. මේ වීඩියෝ එකට චුට්ටක් ආందోලනාත්මක කතන්දරයක් වෙයි. හරි. එතකොට මේ කතන්දරේ මම මෙතනින් එහාට පැහැදිලි. එතකොට මම කියවනේ දැන් ඔය sub 1000යි watch hours 4000යි එකතු වෙන්න ගේමක් ගහන්න ඕනේ කියලා. ඔව් අනිවාර්යෙන් ගේමක් ගහන්න ඕනේ. මොකද මේක අතරේ රැඳෙන්න ඕනේ. අර හැම වෙලාවෙම කියනවනේ එකම වැඩේ දිගටම කරපුවාම තමයි මනුස්සයා ඒකට හුරු වෙන්නේ ජයග්‍රහණය කරන්න කියලා. එතකොට මම කියන්නේ YouTube කියන එක හොඳ නෑ කියලා කියන්නේ නෑ. හොඳයි. හොඳ platform එකක්. එතකොට හොඳ දේවල් කරන්න. එතකොට තමයි ඔය දේ රැඳෙන්නේ. එතකොට ඔයාට තියෙන්නේ ෆෝන් එකද? ඔයාට තියෙන්නේ කැමරාවක්ද? ඔයාට තියෙන්නේ චූටි ස්මාර්ට් ෆෝන් එකක්ද කියන එක අදාළ නැහැ. ඔයා කරන කන්ටෙන්ට් එක හරියට දෙන්න. හරි. හරි ක්වොලිටියෙන් දෙන්න. එතකොට ඔයාට ස්ටුඩියෝ එකක් නැහැ. ඔයාට කිසිම දෙයක් නැහැනේ. මට ෆෝන් එකක්වත් නැහැනේ කියන එක කතන්දරෙත් එක්ක ඔයා පැටලෙන්න එපා. හරි. එතකොට ඔයා තියෙන පොඩි දෙයෙන් වැඩේ පටන් ගන්න. මම ඉස්සල්ලාම මේ YouTube කියන කතන්දරේ පටන් ගත්තේ ෆෝන් එක මේසෙ උඩ තියලා. හරි. එතකොට මම කියන්නේ මේ වෙනකොට මහා ලොකු දේවල් කරගෙන කියලා. හැබැයි යම්කිසි ප්‍රවණතාවක ඉන්නවා. එතකොට ඔයාලට මේක ඇතුලේ මොනවා හරි දෙයක් දැනගන්න තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඒකට
ඔයාලට තියෙන සම්බන්ධ තියෙන ගැටලු වලට මම අනිවාර්යෙන් සොලියුෂන් එකක් දෙනවා. හරි. මේක ඇතුලේ හැමෝම සහයෝගයෙන් ගොඩ යන්න ඕන වීඩියෝ එකක්. හරි. එහෙනම් ඕගොල්ලෝ ජය වේවා.